හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලව ගොඩාක් ආදරයෙන් අද වීඩියෝ එකටත් මම පිළිගන්නවා. මට සති දෙකකට ආසන්න කාලයක් ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න බැරි වුණානේ. ඒකට හේතුව තමයි මම මේ ගෙවුන සති දෙක ගොඩාක් busy වෙලා හිටියේ. තරම් busy වෙන්න හේතුව තමයි අද මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. ඉතින් self motivation ඊළඟ episode එක next week එකේ මම ඔයගොල්ලෝ ගාවට අරගෙන එන්න. මට හිතුණා ඊට කලින් ඔයාලත් එක්ක මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ අපි මේ මොකක්ද කරන්න හදන්නේ කියලා. ඔව් මේක මගේ හස්බන්ඩ්ගේ හිතේ තිබ්බ ලොකුම හීනයක්. ඉතින් අපේම කියලා බිස්නස් එකක් පටන් ගන්න එක. ඉතින් කලින් අපි බිස්නස් එකක් කරා. හැබැයි ඒකට වඩා අපිට ඕනි වුණේ ඒක ෆැමිලි බිස්නස් එකක් නිසා අපිට අපේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් අපි වැඩි කාලයක් ගන්නේ නැතුව අපි දෙන්න හිතුවා අපි ඒ දේ ඉක්මනින්ම පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි හැමෝම ජීවිතේ ලස්සන හීන දකිනවනේ. අපි ගොඩාක් ආස දේවල් අපි ඉක්මනින්ම ළඟා කරගන්න හරි ආසයිනේ. ඉතින් මමයි හස්බන්ඩ්ුත් එහෙමයි. අපි දෙන්න මැරි කරලා තාම අවුරුද්දක්වත් නැහැ. හැබැයි අපි දෙන්නගේ තිබ්බ ටාගට්ස් වලට අපි දෙන්න යන්න ගොඩාක් උත්සාහ ගන්නවා. ඉතින් අපි දෙන්නගේ ජීවිතේ තිබ්බ ලස්සනම ලොකුම හීනයක් තමයි අපි මේ විදිහට කරන්න ඕනි කියලා හිතුවේ. ඉතින් මටත් වඩා හස්බන්ඩ්ගේ ලොකුම ආසාවක් උනේ එයාගෙම කියලා මිනි සුපර් මාකට් එකක් ඕපන් කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන තැනක්, ඒකට අවශ්‍ය කරන අනෙක් දේවල් අපි සති දෙකක් වගේ පුංචි කාලයක් ඇතුළත තමයි අපි මේ හැමදේම හරිගස්ස ගත්තේ. අපි දෙන්නා හිතුවටත් වඩා ඉක්මනින් අපිට නැකත් දවස් හම්බුන නිසා අපි හිතුවා තවත් කල් අදින්නේ නැතුව මේ දේ ඉක්මනින්ම පටන් ගන්න ඕන කියලා. ඉතින් ඒකයි එක දිගට ඒ වෙනුවෙන් මට මේ දවස් ටික කැප කරන්න උනේ. ඔයාලත් එක්ක වීඩියෝ එකක්වත් ෂෙයා කරගන්න උනේ නැත්තේ ඔන්න ඔය හේතුව නිසා. මට ගොඩාක්ම ඕන උනේ මට ඉස්කෝලයක් හම්බෙලා මම ජොබ් එකට යන්න කලින් හස්බන්ඩ්ගේ මේ වැඩේ ඉක්මනට පටන් ගන්න. මොකද එතකොට මට පුළුවන් මගේ පත්වීම් හම්බෙන්න කලින් ඒ වැඩවලට මට පොඩ්ඩක් ප්‍රමුඛත්වය දීලා එයත් එක්ක පොඩ්ඩක් කාලය ගත කරලා මේ වැඩ ටික හරි ලස්සනට පිළිවෙලට කරන්න. ඉතින් ඒක නිසා අපි හිතුවා ඉක්මනට කලින්ම හම්බෙච්ච නැකතට අපි මේ දේ පටන් ගන්න ඕන කියලා. ඒ තමයි මට ඕන උනේ අපේ මිනි සුපර් මාකට් එක වෙන තැන්වල තියෙනවට වඩා ටිකක් වෙනස් විදිහට ලස්සනට මේක ඩිසයින් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් සුපර් මාකට් කියලා කිව්වම අපේ ඔළුවේ ඇඳෙන චිත්‍රයක් තියෙනවනේ. අන්න ඒ දෙයට වඩා ටිකක් වෙනස් විදිහට තමයි අපිට කරන්න ඕන උනේ. ඉතින් අපි අපේ මිනි සුපර් මාකට් එකේ හැම රාක්කයක්ම පැලට් වලින් තමයි ඩිසයින් කරේ. ඉතින් ඒක ඇත්තටම අවසානයේ මාරම ලස්සනයි. දවස් ටිකේ අපිට වෙලාව යනවා දැනෙන්නේවත් නෑ. ඇත්තටම පැය 24ක් මදි. අපි සාමාන්‍යයෙන් දවසට එක වෙලක් කාලා හරියට නිින්දකුත් නැතුව තමයි මේ සති දෙක මේ වෙනුවෙන් කැප කරේ. ඉතින් අපි දකින හීන ඉබේම ඉෂ්ට වෙන්නේ නෑනේ. අපි ඒ හීන සැබෑ කරගන්න නම් අපේ මුළු ජීවිතේම අපි කැප කරන්න වෙනවා, උත්සාහවන්ත වෙන්න වෙනවා. අපි කම්මැලි වුණොත් මේ කිසි දෙයක් අපිට කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මමයි හස්බන්ඩ්ුයි අපි දෙන්න මේ ගත කරපු මේ සති දෙක මේ වෙනුවෙන් උපරිමම කැප කරා. අපි දෙන්න හරියට සමහර වෙලාවට මේ කඩේ ඇතුළෙම අපි නිදාගත්තා. බිමට කාඩ්බෝඩ් එකක් දාගෙන අපි එහෙම නිදිය ගත්තා. මොකද ගෙදර ගිහිලා ආයෙ එන්න තරම් අපිට වෙලාවක් තිබ්බේ නැති නිසා. ඔයාලා මේ දකින්නේ හරියටම පාන්දර 2යි ගානක් මම මේ ගෙනාවු අයිටම්ස් ඔක්කොම සිස්ටම් කරනවා. ඉතින් ඇත්තටම මේක හිතුව තරම් ලේසි වුණේ නැහැ. අපි මුලින් හිතුවේ මේක ටිකක් එච්චර ලොකු වැඩක් නෙමෙයි එහෙම කියලා. හැබැයි මේක කරගෙන යද්දි තමයි තේරුනේ ඇත්තටම මේක
කොයි තරම්නම් අමාරුද කියන එක. මොකද මේ අයිටම් එකක්ම අපි සිස්ටම් කරන්න ඕනි. ඒකේ පොඩ්ඩක් හරි වැරදුනොත් අපි කස්ටමර්ට දෙන බිල් එකේ ඒක සම්පූර්ණ වැරදෙනවනේ. ඉතින් ඒක නිසා ඒ හැම දෙයක්ම අකුරෙන් අකුර ගානෙන් ගාන හරියට නීට් එකට හදන්න ඕන. ඉතින් ඊට පස්සේ අපේ අම්මලාත් ආවා අපිට උදව් කරන්න මේ ඕපනින් එකට කලින් දවසේ. ඉතින් ඇත්තටම ඒ වෙද්දිත් අපේ රාක්කය සම්පූර්ණ කම්ප්ලීට්ලි අපිට හම්බෙලත් නැහැ. ඉතින් මේ හම්බෙච්ච ටිකේ අපි බඩු ඔක්කොම ඩිස්ප්ලේ කරනවා. ඉතින් තව රාක්කය දෙකකුයි අපේ කැෂියර් මේසේ තව ගොඩක් ඒවා හම්බෙන්නත් තියෙනවා මේ වෙද්දි. ඉතින් මට මේ වීඩියෝ එක ගොඩාක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුනේ. මගේ මෙමරි එකක් විදිහට මේක තියාගන්න ඕන වගේම මට ඔයාලත් එක්කත් මේ දෙයින් කියන්න දෙයක් තියෙනවා. ගොඩාක් අය සාමාන්‍යයෙන් තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න, එහෙම නැත්නම් අලුත් ජොබ් එකකට යන්න, ඒ වගේ අලුත් දෙයක් කරන්න ටිකක් බයයි. මොකද ඒ දේ කරලා තමන්ට හරියයිද නැත්නම් මේකෙන් ඉන්නවට වැඩිය අගාධයකට වැටෙයිද ඔන්න ඔය වගේ තමන් එක්කම ප්‍රශ්න කරගන්නවා මේ වගේ අලුත් දෙයක් පටන් ගන්න සූදානම් වෙද්දී. මට ඔයාලට කියන්න තියෙන්නේ ජීවිතේ එන අභියෝග. එහෙමත් නැත්නම් ඔයාලා ජීවිතේ අලුත් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවනම් ඒ වගේ දේවල් වලට දෙපාරක් හිතන්න එපා. ඔයාට ගැළපෙන දෙයක් නම් ඔයා අලුතෙන් පටන් ගන්න ඉන්න දේ ඔයාගේ ජීවිතයට ගැලපෙනව නම් ඔයා ආසයි නම් ඒ දේ කරන්න උත්සාහ ගන්න. මොකද අපි ජීවිතේ එක පියවරක් හරි ඉදිරියට තියුවොත් ඒක ඔයාගේ ජීවිතයට තමයි හොඳක් වෙන්නේ. අපි ඒ දේ කරන්න කලින් ඒ දේ තියෙන අඩුපාඩු ඒ දේෙන් වෙන තියෙන අලාභ ගැනම හිත හිටියොත් අපිට වෙන්නෙම අලාභ විතරයි. එහෙම නැතුව ඔයා ඒ දේ කරොත් ඔයාට ලැබෙන ඔපචුනිටි මොනවද කියලා හිතලා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න උත්සාහ ගන්න. අනිත් දේ තමයි දෙයක් පටන් ගන්න යනකොට ඔයාට වටේ ඉන්න මිනිස්සු නොයෙකුත් දේවල් කියනවා. අනේ ඔය දේ කළා හරි යනවද? ඕව කළා කාටද හරි ගිහින් තියෙන්නේ? ඔය වගේ নানা ප්‍රකාර දේවල් ඕනතරම් මිනිස්සු කියනවා. හැබැයි ඔයා දැනගන්න ඕනි ඒ දේවල් වලට අහුම්කම් දීලා ඒ දේවල් ඔයා වැඩි ගණන් ගන්නේ නැතුව අර අපි කියන්නේ ඒ කණෙන් අහලා අනිත් කණෙන් පිට කරන තත්ත්වයට ඔයාපත් වෙන්න ඕනේ. දාවත්ම ඔයාගේ වටේ ඉන්න මිනිස්සු නිසා ඔයාගේ හීනවලට යන්නේක ඔයා නතර කරන්න එපා. ඔයාට ආස දේ කරන්න. ඔයාගේ ජීවිතේ සැපවත් කරගත්තොත් ඔයානේ සැප විඳින්නේ. ඔයා තමයි සතුටෙන් ඉන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ඔයා කැමති දේ ඔයාට කරන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒක නිසා කවදාවත්ම ඔයාගේ හීන යටපත් වෙන්න ඉඩ දෙන්න එපා. අපේ ඕපනින් එකට කලින් දවසේ හස්බන්ඩ්ගේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් අපිට ගෙදර ඉඳන් කේක් කපන්න ටයිම් එකක් තිබ්බේ නැති නිසා අපි කඩේ ඇතුලේ ඉඳලම පුංචියට කේක් එකක් කපලා ඒක සෙලිබ්‍රේට් කරා මේ වෙලාවේ. ඉතින් මේ තමයි ඔක්තෝබර් 23 වෙනිදා අපි දෙන්න දැකපු ලස්සන හීනේ හරීම ලස්සනට පාට වෙච්ච ඒ සුබ දවස. ඉතින් ඇත්තටම අපි දෙන්නට ගොඩාක් සතුටුයි. මොකද අපි දෙන්න පුංචි කාලයයි තාම මැරි කරලා. ඉතින් අපි දෙන්න මේ මැරි කරපු පුංචි කාලෙට අපේ ජීවිතයට ළඟා කරගත්තු දේවල් ගොඩාක් තියෙනවා. ඒ හැමදේම අපි දෙන්නගේ උත්සාහයෙන් තමයි අපි ජීවිතයට ළඟා කරගත්තේ. ඉතින් මේ අපේම කියලා බිස්නස් එකක්. ඉතින් අපි දෙන්නගේ ආසාවක්. ඉතින් ඒක හරි ලස්සනට අපි දෙන්නට පාට කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි දෙන්නට හරීම සතුටුයි අද දවසේ මේ විදියට හරි ලස්සනට අපි හිතුවටත් වැඩිය හරීම ලස්සනට කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. මෙම පෞල් ජීවිතයක් හරි ලස්සනට ගත කරන්න නම් ඒ දෙන්නගේ උත්සාහය, කැපවීම, එකිනෙකාට දක්වන ගෞරවය, ආදරය මේ හැම දෙම තියෙන්න ඕනි. එක්කෙනෙක්ගේ ලස්සන හීනයක් පාට කරන්න අනිත් කෙනාට සපෝට් කරන්න පුළුවන් නම් එතන තියෙන්නේ පුදුමාකාර ආදරණීය හැඟීමක්. ඉතින් මං ඔයාලට හැමදාමත් කියනවා වගේ
තමන්ගේ හීන පස්සේ හඹාගෙන යන්න. කවදාවත් තමන්ගේ හීන අත්තරින්න එපා. හීන තියෙන්නේ දකින්න. හැබැයි ඒ දකින හීන හරි ලස්සනට පාට කරගන්න නම් ඔයාගේ උත්සාහය කැපවීම තියෙන්න ඕනි. සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. තවත් vlog එකකින් ඔයාලා ගාවට එන්නම්.